හරි. ඔන්න දරුවනේ හිරංගන හෝඩිය කියන්නේ මොකද්ද? හිරංගන හෝඩිය කියන්නේ දරුවනේ ඉස්සෙල්ලා අහගෙන ඉන්නේ ඊට පස්සේ ඔයාලට ලියා ගන්න අවස්ථාවක් දෙන්නම්. සාමාන්‍යයෙන් අ, ඔයාලා අහගෙන ඉඳලා ඊට පස්සේ බලන්න අවබෝධය අරගෙන තනියම ලියන්න බලන්න. ඊට පස්සේ මම ඔයාලට මේකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරනවා. එතකොට ඔයාලට මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒත් එක්කම ඒකත් එකතු කරලා ලියා ගන්න පුළුවන්. හරිද? හිරංගන හෝඩිය කියන්නේ දරුවනේ සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන් දරුවෝ සාමාන්‍යයෙන් එයාලටම ආවේනික වූ හෝඩියක් නිර්මාණය කරගෙන තියෙනවා. මොකද දැන් ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන් ඇත්තරම ජපන් ජාතිකයෝ කියන්නේ කාටවත් අර නැමෙන පිරිසක් නෙවෙයි. ඇත්තටම අපේ භාෂාවෙන් කිව්වොත් ඒක එයාලටම ආවේනික වූ සංස්කෘතිකාංග තියෙනවා. ඒත් එක්කම එයාලට ආවේනික වූ සියලු ටෙක්නොලොජි එක පවා ඔයාලා දන්නවනේ. ඉතින් සාමාන්‍ය ජපන් වාහනයක් වුණත් එයාලා සෙල් කරන්නේ සාමාන්‍යයෙන් ඒ තියෙන ඩිස්ප්ලේ වල බලන සෙටප් වල සාමාන්‍ය වාහන වල සෙටප් වල උනත් ජපන් අකුරු විතරයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හරිද? ඒවා ඉංග්‍රීසි වලටවත් පරිවර්තනය කරන්නේ නැහැ යාළුවා. මොකද ඒ තරම් ඩිමාන්ඩ් එකක් ඒ ජාතිකයෝ තියාගෙන ඉන්නවා. ඒත් ඒ විදිහටම දරුවෝ එයාලා වෙනමම අක්ෂර මාලාවක් නිර්මාණය කරගෙන තියෙනවා. එයාලගේ සංස්කෘතිකාංගවල තියෙන හිතන්නකෝ මොන හරි කෑම වර්ග ඒත් එක්කම හිතන්නකෝ එයාලට ආවෙනික සාමාන්‍යයෙන් ඒ රටේ තියෙන ගම් ඊට පස්සේ ඒ රටේ මිනිස්සුන්ගේ ජාතිකයන්ගේ නම් ලියන්න එයාලා අක්ෂර මාලාවක් යොදා ගන්නවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය අක්ෂර මාලාවට තමයි අපි කියන්නේ හිරංගන අක්ෂර මාලාව කියලා දරුවෝ. පැහැදිලිද? හිරංගන හෝඩිය කියලා කියන්නේ ඔන්න ඔය අක්ෂර මාලාවට. හරිද? ඊට පස්සේ දරුවෝ ඊට පස්සේ කතගන හෝඩියට එනවා. හරිද? කතගන හෝඩියට එනවා ඊට පස්සේ. කතගන හෝඩිය කියන්නේ ඔන්න බලන්න කතගන හෝඩිය කියන්නේ සාමාන්‍යයෙන් දරුවනේ ජපන් ජාතිකයන් විදේශ රටවල් හරිද එහෙමත් නැත්නම් ඒ රටවල් වල එන උපකරණ හරිද එහෙමත් නැත්නම් ඒ රටවල් වල තියෙන හිතන්නකෝ විදේශ දැන් අපි ගියාම සාමාන්‍යයෙන් ජපානයට ගියාට පස්සේ දැන් අපි උනත් දරුවනේ ජපන් භාෂාව ඉගෙන ගත්තා වුණාට අපි ලියන්න ඕන අපේ නම උනත් කතගන හෝඩිය. පැහැදිලිද? එතකොට ඒක තමයි එයාලා හදාගෙන තියෙන විදිහ. හරිද? ඒක දරුවනේ සාමාන්‍යයෙන් ජපන් ජාතික විදේශ රටවල් හරිද? ඒත් එක්ක මේ කට්ටියගේ නම් උපකරණ ඒ ආදී ලිවීම සඳහා හරිද? එන්නේ වචන ලිවීම සඳහා ජපන් ජාතිකව භාවිතා කරන මෙන්න මේ කතගන හෝඩිය දරුවෝ. ඒක ඔයාලා මතක තියාගන්න. මේක ඔයාලා නෝට් ඩවුන් කරගන්න දරුවනේ හිමීට දැන් මං කන්ජිත් කතා කරලා ඉවරනාට පස්සේ කන්ජි කියන්නේ දරුවනේ රූපාක්ෂර විශේෂයක්. මේක දරුවනේ සාමාන්‍යයෙන් ඔය චීනෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකත් දරුවනේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ ඊරඟන කතගන සාමාන්‍ය වචන දෙකකින් ලියන උච්චාරණය කරන වචනයක් මොකක් හරි අර්ථයක් මේ කන්ජි දෙකකින් එකකින් සමහරක් වෙලාවට තුනකින් අ, ලිව්වන් පස්සේ අපිට ඒක අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතන්නකෝ මොකක් හරි ගඟට කියනවා අපි මොකක්ද කියන්නේ ගඟට කියනවා කව කියලා. හරිද? කව කියන එක අපි හිරඟන හෝඩියේ අක්ෂර දෙකකින් ලිව්වට අපිට කන්ජියක් යොදාගෙන දරුවනේ එක කන්ජියකින් අපිට මෙන්න මේක පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ කව කියලා. අන්න ඔය විදිහට තමයි දරුවනේ ඔන්න ඔය කන්ජි අක්ෂර හැදෙන්නේ. පැහැදිලිද? ඒ ගැන ඔයාලා සාමාන්‍ය අපි මේක ඉස්සරහට පාඨමාලාව තුළදී කරනකොට ඔයාලට දැනෙයි මොකද්ද මේ කන්ජි කියන්නේ කියලා. එතකොට ඒක බය වෙන්න එපා. මෙන්න මේ කන්ජි වලට ගොඩාක් දරුවෝ බය වෙනවා. අපේ පාඨමාලාවට සම්බන්ධයෙන් දරුවෝ මේක කරගන්න බැරි වෙයිද කියලා සාමාන්‍යයෙන් ඔයාලා හරියට කරොත් දරුවනේ මෙන්න මේ කන්ජි තමයි ජපන් භාෂාවේ තියෙන ලේසිම අ, විෂය කොටස. හරිද? හරි. ඔයාලා දැන් දරුවනේ මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. මේකේ අදාළ කරුණු තියෙනවා නම් ලියා ගන්න. නෝට් ඩවුන් කරගන්න. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගා ගන්නවා නම් එහෙමයි. කැමති විදිහට කරගන්නකෝ. මම ඔයාලට විනාඩි 5ක් වගේ කාලයක් දෙන්නම්.
හරි පුතේ මම හිතනවා ඔයාලා ලියලා ඉවර ඇති කියලා. හරි. ඔන්න දරුවෝ අපි දැන් ඊළඟට යනවා. සතියේ දවස් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මේකත් දරුවනේ N5 level එකට ඉතාමත් වැදගත් වෙන කොටසක්. මොකද මේකෙන්ම කියලා ප්‍රශ්නෙ නැති වුණාට ඔයාලට N5 level එකට අදාළ වෙන සමහරක් වෙලාවට kanji තියෙනවා. ඒත් එක්කම listening ප්‍රශ්න ටිකක් එනවා. මේ වගේ නිතර නිතර දරුවනේ ගැටෙන ප්‍රශ්න එනවා. ඉන්නේ ප්‍රශ්න වලට අදාළ කොටසක් තමයි මම මේ දැන් මේ කරන්නේ සතියේ දවස් කියන එක. පැහැදිලිද? එතකොට ඔයාලා දැන් අපේ තියෙනවානේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියලා දවස් හතක්. එතකොට මේ හතටම අදාළ වෙන උච්චාරණ ජපන් උච්චාරණය ඔයාලට දැන් මෙතනදී ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයාලා දරුවෝ මම කියනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේක උච්චාරණය කරන්න. උච්චාරණය කරොත් විතරයි අනිවාර්යයෙන්ම මේකෙදි ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සඳුදා කියන්නේ මෙන්න මේ දවසට. ජපන් භාෂාවෙන් මෙන්න මෙහෙම මේ අර්ථය තමයි දෙන්නේ කියලා ඔයාලට සාමාන්‍යයෙන් දැම්ම උච්චාරණය කරන්න මොකද වෙනම ස්පෝකන් ක්ලාස් යන්න ඕනේ නැහැ එතකොට ඔයාලට. හරිද? එතකොට දැන් මේ කියනකොටම ඔයාලා සාමාන්‍යයෙන් දරුවෝ විදේශ භාෂාවක් හදාරනකොට ඒ අදාළ පරිසරය හදාගන්න ඔයාලා පාඩම් කරන තැනක් ඒ අදාළ ඒ විදිහට හදාගන්න මොකද නිතර නිතර මේ වචන අකුරු අපිට ඇහැ ගැටුණොත් ඇහුනොත් තමා මේක අපේ මොළයට යන්නේ මොකද අපි දෙවන භාෂාවක් විදිහට මේක හදාරනවානේ ඒ නිසා අනිවාර්යයෙන්ම මේක දැන් සෙන්සි කියනකොට උච්චාරණය කරන්න හරිද හරි. දරෝ සඳුදට අපි කියනවා බලන්න ඔයාලට මම මෙන්න මේ රෝමාජි වලිමුත් දාලා තියෙනවා. හරිද? මේ ජපන් වචනේ තියෙනවා මම කන්ජි වලින් මෙතන දාලා නැහැ. તો රෝමාජි වලින් කියනකොට දරුවනේ ගෙච්චියෝබි කියලා තමයි කියන්නේ සඳුදට. පැහැදිලිද? ගෙච්චියෝබි. හරිද? උච්චාරණය කරන්න මගෙත් එක්ක මම ලියා ගන්න ඔයාලට ටයිම් එකක් දෙන්න. පැහැදිලිද? සඳුදට කියනවා ගෙච්චියෝබි කියලා. හරිද? සඳුදාට කියනවා ගෙච්චියෝබි කියලා. උච්චාරණය කරන්න මගෙත් එක්ක. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ගෙච්චියෝබි කියලා ඇහුණයින් පස්සේ එක්සෑම් එකේ හිතන්න ගෙච්චියෝබි කියලා ඇහුණයින් පස්සේ මේව අමතක කරන්න එපා. එතකොට ඒක ඉරිදා වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි කියන්නේ උච්චාරණය කරන්න අපේ මොළයට යනවා දරුවනේ. ඒ කියන්නේ අපි කියන්න ඒක අපිට හුරු වෙනවා. ඒකයි කියන්නේ සඳුදාට කියනවා ගෙච්චියෝබි කියලා. හරිද? ගෙච්චියෝබි. හරි. ඊට පස්සේ අඟහරුවාදර කියනවා දරුවෝ කයෝබි කියලා. පැහැදිලිද? අඟහරුවාදර කියනවා කයෝබි කියලා. හරිද? මේ තියෙන්නේ රෝමාජි වලින් ලියලා මේ තියෙන්නේ ජපන් භාෂාවෙන් ලියලා. හරිද? අඟහරුවාදර කියනවා අපි කයෝබි කියලා. හරිද? උච්චාරණය කරන්න වගෙත් එක්ක අඟහරුවාදර කියනවා කයෝබි කියලා. හරිද? හරි. හරි. ඒත් එක්කම දරුවෝ බලන්න බදාදට අපි බදාදට කියනවා දරුවනේ මෙතන මේක මාරු වෙන්න ඕන නිචියෝබි නෙවෙයි එන්නේ බදාදට ඒක ඔයාලා ලියා ගන්න එපා බදාදට කියනවා දරුවෝ අපි සුයියෝබි කියලා පැහැදිලිද සුයියෝබි ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හදාගන්න මෙතන ප්‍රසන්ටේෂන් එක හදනකොට ප්‍රශ්නයක් වෙලා තියෙනවා බදාදට කියනවා සුයියෝබි කියලා නිච්චියෝබි වෙන්න බෑ. බදාදට කියනවා සුයියෝබි කියලා. මම ඔයාලට ලියා ගන්නකොට ඒක මතක් කරන්නම්. බදාදට කියනවා සුයියෝබි කියලා. ඒක ගිහිලා බ්‍රහස්පතින්දට. හරිද? බ්‍රහස්පතින්දට අපි කියනවා දරුවෝ මොකුයෝබි කියලා. මොකුයෝබි. හරිද? එතකොට මේ දෙක වෙනස් වෙන්න ඕන. අපි බදාදට කියනවා සුයියෝබි කියලා.
එතකොට බ්‍රහස්පතින්දට කියනවා මොකුයෝබි කියලා. හරිද? එතකොට දරුවනේ මේ ප්‍රසන්ටේෂන් එකේ මෙතන වෙනසක් වෙන්න ඕන. මම ඔයාලට කියන්නම්. කියනකොට ඔයාලා ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඊළඟ දවසේ අපි මේ මිස්ටේක් වුණ තැන් අපි කතා කරමු අනිවාර්යයෙන්ම. මෙතන දරුවනේ අනිවාර්යයෙන්ම බදාදර කියනවා සුයෝබි කියලා. බ්‍රහස්පතින්දට කියනවා මුඛයෝබි කියලා. එතකොට සිකුරාදාට මෙතන වෙනස් වෙන්න ඕන. සිකුරාදට කියනවා අපි කිඤ්ඤෝබි කියලා. පැහැදිලිද? සිකුරාදට කියනවා. ඔයාලා මේත් එක්කම ලියාගත්ත ප්‍රශ්නයක් නෑ දරුවනේ. මොකද මෙතන දැන් අර පොඩ්ඩක් මාරු වෙලා තියෙන නිසා මං කියන අර්ථය හරි ලියා ගන්න. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවනේ බදාදට කියනවා අපි සුයියෝබි. බදාදට කියනවා අපි සුයියෝබි. මේකෙන් ඕන උඩට. ඊට පස්සේ බ්‍රහස්පතින්දට කියනවා අපි මොකියෝබි. මේකත් එන්න ඕන මෙතෙන්ට මොකියෝබි කියලා කියනවා. සිකුරාදට කියනවා දරුවනේ කිඤ්ඤෝබි කියලා. සිකුරාදට කියනවා කිඤ්ඤෝබි කියලා. ඒත් එක්කම තමා සෙනසුරාදට කියනවා දොයෝබි කියලා. මේක වෙනස් වෙනවා. දොයෝබි කියලා කියනවා දොයෝබි. මේ තියෙන්නේ මේ දොයෝබි කියන එක තමයි දරුවනේ සෙනසුරාදට එන්න ඕන. පැහැදිලිද? දොයෝබි කියන එක තමයි සෙනසුරාදට එන්න ඕන. හරිද? ඊට පස්සේ ඉරිදට කියනවා අපි හරිද? ඉරිදට කියනවා මෙන්න මේ නිචියෝබි කියලා කියන්නේ දරුවනේ ඉරිදට. පැහැදිලිද? හරි. මම ඔයාලට ආයෙත් මුලක ඉඳන් කියන්නම්. එතකොට බලලා නෝට් එකක් දාගන්න, ලියන්න. සඳුදට කියනවා අපි ගෙච්චියෝබි කියලා. ගෙච්චියෝබි. සඳුදට ගෙච්චියෝබි. හරි. අඟහරුවාදට කයෝබි. මේ දෙක හරි. ගෙච්චියෝබි, කයෝබි. බදාදට කියනවා සුයියෝබි දරුවෝ. මෙන්න මේකෙන්න ඕන බදාදට. බදාදට කියනවා සුයියෝබි කියලා. හරි. බදාදට කියනවා සුයියෝබි කියලා. බ්‍රහස්පතින්දට කියනවා අපි මොකියෝබි කියලා දරුවෝ. මොකියෝබි. හරි. බ්‍රහස්පතින්දට කියනවා මොකක්ද කියන්නේ මොකියෝබි කියලා. හරි. සෙනසුරාදාට කියනවා අපි සමාන සිකුරාදාට කියනවා එතකොට මොකක්ද කියන්නේ සිකුරාදාට කියනවා මෙන්න මේ කිඤ්ඤෝබි කියලා කියන දරුවනේ සිකුරාදාට කිඤ්ඤෝබි කියනවා සිකුරාදාට මේකට අදාළ කංජිත් තියෙන දරුවෝ මං හිමීට ඒක ඔයාලට දැන් අද මේ හදිසියෙටනේ කරන්නේ මේ ආපදා වෙලා තියෙන වෙලේ කියන දරුවෝ ඊළඟ දවසේ ඉඳලා අපිට පන්ති කාමරේ කරන්න පුළුවන් හරි එතකොට සෙනසුරාදාට කියනවා අපි දොයෝබි කියලා. මෙන්න මේකෙ තමයි දරුවනේ සෙනසුරාදාට එන්නේ. දොයෝබි. හරි. එතකොට ඉරිදට කියනවා අපි නිචියෝබි කියලා. පැහැදිලිද? ඉරිදට කියනවා නිචියෝබි කියලා. හරි. දරුවනේ මට chat එකට හරි message එකක් දාන්න මේක තේරුම් නැත්තම් ලියාගන්න බැරි වුණා නම් හරි මට පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න. මොකද මෙතන පොඩ්ඩක් පැටලි සහගත වුණානේ ඔයාලට. මට පොඩ්ඩක් කියන්න මොකක් හරි මෙතන ඔයාලට පැටලුණා නම් හරි කියන්න මං ආයි කියන්නම්. මේක හරිද දරුවනේ සතියේ දවස් ටික මට පොඩ්ඩක් කියන්න chat එකට හරි දාන්න.
සඳුදාට කියනවා ගෙත්සියෝබි කියලා. අඟහරුවාදට කියනවා කයෝබි කියලා. බදාදාට කියනවා සුයියෝබි කියලා. බ්‍රහස්පතින්දට කියනවා අපි මොකියෝබි කියලා. සිකුරාදට කියනවා අපි කිඤ්ඤෝබි කියලා. ඒත් එක්කම සෙනසුරාදාට කියනවා අපි දොයෝබි කියලා. ඉරිදට කියනවා අපි නිචියෝබි කියලා. හරි. මම මේ අද කරපු ලෙසන් එක දරුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ ප්‍රසන්ටේෂන් එක ලබා දෙනවා. එතකොට මේක හරි ගස්සලා මම ඔයාලට දෙන්නම්. එතකොට ප්‍රශ්නයක් කරගන්න එපා මේක. හරි. මම හිතනවා මේ පිළිබඳවත් ඔයාලට යම්කිසි අවබෝධයක් යන්නේ නැති කියලා දරුවනේ මේක ගොඩාක් දුරට ලිස්නින් පේපර් එකේදී ඔයාලට එන ලිස්නින් පේපර් එකේදී එන්න ඉඩ තියෙනවා. මොකද ඔය දැන් ඔයාලා අපි කියවනේ ගෙච්චියෝබි හරිද කයෝබි සුයියෝබි ඔන්න වගේ දවස් අතර දෙන්නෙක් අතර කතා කර කර ඉන්න එකක් වෙලාවකට ලිස්නින් පේපර් එකේදී එනවා. ඔයාලට අහන්න සලස්වනවා. ඒත් එක්කම ඔයාලට මොකක් හරි ඒ කියන්නේ පේපර් එක කරන්න තමයි එන්නේ. මාක් කරන්න තමයි එන්නේ. හරි උත්තරේ. හරිද? හරි. ඔන්න දරුවනේ ඊළඟට අපි යනවා. සුවිශේෂී ඔයාලා දැන් සාමාන්‍යයෙන් ගොඩක් දරුවෝ ජපන් භාෂාව ඉගෙන ගන්න කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආවට සාමාන්‍යයෙන් ජපානයට යන්න තියෙන වීසා කැටගරි ගැන බොහෝ දරුවන්ට අවබෝධයක් නැහැ. සාමාන්‍යයෙන් ඇතැම් දරුවන්ට අවබෝධයක් තියෙනවා කියලා තේරෙනවා. හරිද? අපි අවබෝධයක් තියෙන දරුවෝයි ඊට පස්සේ මේ අවබෝධයක් නැති දරුවෝ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද ඔයාලා දැන් ජපන් භාෂාව ඉගෙන ගත්තට ඔයාලා තියෙන ක්වොලිෆිකේෂන් එක මත දරුවනේ කොහොමද මොන විදිහටද ඔයාලට කොහොමද ජපානයට යන්න පුළුවන්? හරිද? ඔයාලගේ ක්වොලිෆිකේෂන් එක මත මොන ආකාරයෙන්ද ජපානයට යන්න පුළුවන් කියලා පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් දරුවනේ මෙන්න මේ ස්ලයිඩ් එක හරහා. පැහැදිලිද? එතකොට බලන්න ජපානයට අපිට යන්න පුළුවන් දරුවනේ ඉස්සෙල්ලම අපි බලමු රැකියාවක් සඳහා යන්න පුළුවන්. පැහැදිලිද? හරි දැන් ඔයාලා මේ N5 level එක කරන්නේ මොකක් හරි අරමුණකින්නේ. හරිද? එතකොට බලන්න අපිට මේ රැකියාවක් සඳහා යන්න පුළුවන්. පැහැදිලිද? මේ රැකියාවක් සඳහා යනකොට දරුවනේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ SSW වීසා සහ ට්‍රේනින් වීසා අපි අද සාකච්ඡා කරනවා. මේ වීසා වලින් මේ වීසා වලට කොහොමද අපි ඇප්ලයි කරන්නේ අපේ සුදුසුකම් මොන සුදුසුකම්ද ඕන කියලා අපි දැන් සාකච්ඡා කරනවා. හරිද? එතකොට මුලින්ම රැකියාව සඳහා යනකොට අපිට තෝරගන්න පුළුවන් වීසා කැටගරි එකක් තමයි දරුවනේ SSW වීසා කියලා කියන්නේ. පැහැදිලිද? මෙන්න මේ SSW වීසා වලට යනකොට දරුවනේ අපිට ජපානයේ විසින් ඉල්ලන ක්වොලිෆිකේෂන් ටිකක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේවා තිබුණොත් තමයි මෙන්න මේ වීසා එකට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. පැහැදිලිද? එතකොට දරුවනේ මෙන්න මේ වීසා එකට අනිවාර්යයෙන්ම බලන්න වයස අවුරුදු 18ත් 40ත් අතර වයස අවුරුදු ඔය කාල සීමාවෙ ඉන්න කට්ටියට මේ වීසා එකට ඉල්ලුම් කරන්න පුළුවන් දරුවෝ. පැහැදිලිද? හරි. ඊට පස්සේ දරුවනේ O level පෙනී ඉඳලා තියෙන්න ඕන. හරිද? SSW වීසා වලට ඉල්ලනවා නම් අනිවාර්යයෙන්ම O level පෙනී ඉඳලා තියෙන්න ඕන. ඒත් එක්කම දරුවනේ සමහරක් කියන්නේ සමහර ජොබ් වලට මේකෙදි A level උත් පෙනී හිටියනම් හොඳයි කියලා මෙයාලා කියනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් මේක දරුවනේ මේ SSW වීසා එක රජයේ විසින් සහ ඔයාලට ප්‍රයිවට් ඒජන්සි හරහාත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? විදේශ සේවා නිවෘත්ති කාර්යාංශය මගින් සහ ඔයාලට ප්‍රයිවට් ඒජන්සි හරහාත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට දරුවනේ මෙන්න මේ O level පෙනී ඉඳලා තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මේක හිටියේ නැතත් සාමාන්‍ය ප්‍රයිවට් ඒජන්සි කරන්නේ මේ අදාළ කාල සීමාවේ කොහේ හරි ડોකියුමන්ට් හදලා හදන්න පුළුවන්. හැබැයි යාලා බේසික් ඉල්ලන්නේ මෙන්න මේ O level පෙනී ඉඳලා තියෙන්න ඕන කියන එක. හරිද? ඊට පස්සේ A level පෙනී ඉඳලා තියෙනවා නම් හොඳයි කියලා මෙයාලා කියනවා. ඊට පස්සේ දරුවනේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N4 level එක හෝ එහෙම නැත්නම් JFT විභාගයේ සමත් වෙලා තියෙනවා. හරිද? දරුවනේ N4 විභාගය කියන්නේ සාමාන්‍යයෙන් N5 මට්ටමට වඩා
උඩ ලෙවල් එකේ තියෙන එක්සෑම් එකක්. හරිද? සාමාන්‍යයෙන් තියෙන ජපන් භාෂා ප්‍රවීණතා විභාග තියෙන දරුවනේ N5, N4, N3, N2, N1 කියලානේ. එතකොට N5 එකේ අපි මුලින්ම ඉගෙන ගන්නේ බේසික් බේසික් ජපන් භාෂාවේ තියෙන අපි දැන් කතා කරේ කෝඩි වර්ග ඊට පස්සේ ඒකේ තියෙන බේසික් ග්‍රැමර් ටික හරිද ඊට පස්සේ ඒකේ තියෙන මූලික දැනුම තමයි අපි ඔය N5 විභාගේ අධ්‍යයනය කරන්නේ. පැහැදිලිද? ඒකට තමයි අපි ඉගෙන ගන්න. අපි දැන් මේ පාඨමාලා කරන් යන්නේ ඒකට. ඊට පස්සේ දරුවෝ තියෙනවා N4 එක. පැහැදිලිද? හරිද? N5 එකේ අර විදිහට කරනකොට N4 එකේ දරුවනේ සාමාන්‍යයෙන් අපි ජපානයට ගිහිල්ලා සාමාන්‍යයෙන් අර සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතයේ කතා කරන භාෂාවේ තියෙන ග්‍රැමර් ඒත් එකම කන්ජි අන්න ඒ දේවල් ටිකක් N4 එකට අපි ඉගෙන ගන්නවා. හරිද? එතකොට අන්න ඒක තමයි මෙතන ඉල්ලන්නේ N4 විභාගය සමත් වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් JFT. JFT කියන්නේ දරුවනේ සාමාන්‍යයෙන් මේක ප්‍රශ්න තියෙන්නේ කම්පියුටර් බේස්. හරිද? ඔයාලට එවෙනම ලියලා එවෙනම ලකුණු ගන්න පුළුවන්. හැබැයි දරුවනේ මේකට ගොඩක් මහන්සි වෙන්න ඕන. මොකද සාමාන්‍යයෙන් 250ක් 250ක් තමයි මාක් එක තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු සංඛ්‍යාව, මුළු ලකුණු සංඛ්‍යාව. ඒකෙන් 200කට උඩින්වත් ගන්න ඕන සාමාන්‍ය JFT විභාගෙ. අන්න ඒ නිසා තමයි මේක ටිකක් අමාරුයි කියන්නේ. හැබැයි කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරිද? මොකද දැන් ඊළඟට දරුවනේ ඔයාලා දැන් අපි මූලිකව හදාරන්නේ 5 එකනේ ඊට පස්සේ මේකකට යන මේ SSW වීසා වලට යනවා නම් ඔයාලා අනිවාර්යෙන් 4 විභාගය කරලා තියෙන්න ඕන තමයි. හරිද? ඊට පස්සේ දරුවනේ මෙන්න මේ ස්කිල් ටෙස්ට් එක පාස් වෙලා තියෙන්න ඕනේ. ස්කිල් ටෙස්ට් එක කියන්නේ දරුවෝ මේ SSW වීසා වල තියෙනවා ජපානයේ විසින් අපිට දීලා තියෙන මේ වීසා කැටගරිය යටතේ ජොබ් ෆීල්ඩ් පහක් විතර දීලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ෆුඩ් සර්විස් එක දීලා තියෙනවා ඊට පස්සේ කෙයා ගිවර් ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ඊට පස්සේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් හරිද ඔන්න ඔය වගේ සාමාන්‍යයෙන් ඊට පස්සේ තව එකක් තියෙනවා ඇග්‍රිකල්චර් හරිද ඔන්න ඔය වගේ ජොබ් ෆීල්ඩ් පහක් වගේ දීලා තියෙනවා මේකට අදාළ දරුවනේ ඔයාලා දැන් එක්සෑම් එක දැන් මේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගෙ ලියුවට පස්සේ ඒක සමත් වුණාට පස්සේ මේකට තියෙනවා දරුවනේ සාමාන්‍ය ටෙස්ට් එකක් හරිද ඔයා කැමති ෆීල්ඩ් එකකින් දැන් හිතන්නකෝ ඔයාලා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට කැමතියි කියලා. ඒ ෆීල්ඩ් එකෙන් ඔයාලට ඒ වචන ඒ තියෙන එහි ගිහිල්ලා වැඩ කරන්න තියෙන ඒ කෝස් එකේ තියෙන සාමාන්‍ය ඔයාලට දෛනික ජීවිතේ භාවිතා කරන්න තියෙන වචන එක්ක ඔයාලට මෙහි තියෙනවා ස්කිල් ටෙස්ට් එකක් ලියන්න. පැහැදිලිද? ඒකටත් පොඩි කෝසස් තියෙනවා. ඒකක් කරලා දරුවනේ ඒකත් පාස් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ SSW වීසා එකට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට තමයි දරුවනේ සාමාන්‍යයෙන් මේ SSW වීසා වල සැලරි එක ගත්තොත් හරිද සැලරි එක ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 4 5 6 වගේ සැලරි එකකට යන්න පුළුවන් ඒක දරුවනේ සාමාන්‍යයෙන් යන ජොබ් ෆීල්ඩ් එකම ජොබ් කැටගරි එක මත වෙනස් වෙනවා මම කිව්වනේ අර වගේ ජොබ් කැටගරි පහක් අපිට දීලා තියෙනවා කියලා ජපානයේ විසින් එතකොට ඒක මත වෙනස් වෙනවා හරිද ඒකත් ඔයාලා අවබෝධය තියාගන්න හරිද ඒත් එක්කම දරුවනේ සාමාන්‍යයෙන් මේකෙදි මේකෙදි කතා කරොත් සාමාන්‍ය මේ SSW වීසා වලට ඇප්ලයි කරනකොට ප්‍රයිවට් ඒජන්සි වලින් නම් ලක්ෂ 7 8 9 10 ඔහොම ලක්ෂ 15 සමහරක් අවස්ථාවල යනවා. ඒකේ ඒජන්සි මතත් රඳා පවතිනවා. හරිද? ඔන්න ඔය ගැන තමයි අපිට SSW වීසා එකටදී කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට දරුවනේ තියෙනවා ට්‍රේනින් වීසා. ඒක හරිද? මේ රැකියාව සඳහා අපි යනකොට සාමාන්‍යයෙන් ට්‍රේනින් වීසා. ට්‍රේනින් වීසා එකක් අපිට මාර්ගෙන් යන්න පුළුවන් ජපානයට. හරිද? එතකොට මේකෙදි දරුවනේ වයස අවුරුදු 18ත් 35ත් අතර වෙන්න ඕන. ඒක ඔයාලා තේරෙනවනේ මේ දාලා තියෙනවනේ. හරිද? ඒත් එක්කම O level පෙනී ඉඳලා තියෙන්නත් ඕන. හරිද? මේ ට්‍රේනින් වීසා එකට යනවා නම් O level පෙනී ඉඳලා තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි දැන් මේ ඉගෙන ගන්න N5 ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N5 මට්ටම. හරිද? මෙන්න මේ N5 මට්ටම සමත් වෙලා තියෙනවා. අපි දැන් මේ ඉගෙන ගන්නේ N5 පාඨමාලාවේ මෙන්න මේ මට්ටම සමත් වෙලා තියෙනවා. හරිද? එතකොට ඔයාලත් ඔන්න ඔය ටික දැනගෙන ඉන්න ඕන සාමාන්‍යයෙන් දරුවෝ මේකෙදි N4 තිබුණත් හොඳයි කියලා මෙයාලා කියනවා. හැබැයි N5 ලියලා ඔයාලට සමත් වෙලා මේකට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දරුවෝ මේකෙත් මේක සාමාන්‍ය ට්‍රේනින් වීසා වලදී යන්නේ දරුවනේ මෙහි කම්පැනි හරහත් ඔයාලා සාමාන්‍යයෙන් කම්පැනි වල වැඩ කරනවා නම් ඒ හරහත් යන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම තමයි මේකෙදි වර්කින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔය සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් හරි ඔය
හිතන AC courses තියෙනවනේ AC පිළිබඳව එහෙම මොනවා හරි තියෙනවනම් ඒ පිළිබඳව ඒවත් එක්ක යන්න පුළුවන්. මොකද NVQ සහතික තියෙනවා නම් ගොඩක් වටිනවා මේකට. හරිද? සාමාන්‍යයෙන් දරුවනේ මේකේ සැලරි එක ලක්ෂ දෙකහමාර 3 4 5 වගේ ගානකට යන්න පුළුවන්. ඒකත් ඔයාලා යන ඒජන්සිය මත සහ මෙහින් ඔයාලා කම්පැනි එකකින් යවනවා නම් කම්පැනි එක මත රඳා පවතිනවා. හරිද? ඒකත් ඔයාලා දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. හරි. ඊළඟ එක තමයි දරුවනේ අපිට යන්න පුළුවන් ජපානයට යනකොට අධ්‍යාපනය සඳහා. හරිද? ගොඩක් දරුවෝ යනවා මෙන්න මේ වීසා එක යටතේ. එතකොට මේ අධ්‍යාපනය සඳහා යනකොට දරුවනේ මේකෙදි ස්ටුඩන්ට් වීසා එකට ඉල්ලන යම්කිසි ක්වොලිෆිකේෂන් ටිකක් තියෙනවා. හරිද? මේකෙදි වයස අවුරුදු 18ක් 30ක් අතර වෙන්න ඕන මේ වීසා එකට ඇප්ලයි කරන්න. හරිද? ඒත් එක්කම තමයි O level සමත් වෙලා තියෙන්න ඕන. ඒත් එක්කම A level පෙනී ඉඳලා තියෙන්න ඕන. හරිද? මේවා තමයි එයාලා ඉල්ලන බේසික් ක්වොලිෆිකේෂන්. හරිද? සාමාන්‍යයෙන් ප්‍රයිවට් ඒජන්සි මාර්ගෙන් යනකොට මේ ડોකියුමන්ට් වෙනස් කරලා එහෙම යන අවස්ථා ඕන තරම් තියෙනවා. හරිද? හැබැයි මේ O level සමත් වීම සහ A level පෙනී දීම මේක සිද්ධ කරලා තියෙනවා නම් මේ ක්වොලිෆිකේෂන් වල තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන්. වීසා රිජෙක්ට් වෙන්නේ නැහැ. හොඳද? හරි. ඊට පස්සේ තමා N5 විභාගය. N5 මට්ටම අනිවාර්යෙන් සමත් වෙලා තියෙනවා කර. පැහැදිලිද? ඒ කියන්නේ අපි දැන් මේ කරගෙන යන කෝසස් එකේ මේකට අදාළ විභාගය තියෙනවනේ JLPT හරි NET හරි ඒ N5 මට්ටම සමත් වෙලා තියෙනවා. හරිද? දැන් දරුවනේ ස්ටුඩන්ට් වීසා යටතේ සාමාන්‍යයෙන් යනකොට ඔයාලට මුලින්ම සාමාන්‍යයෙන් අවුරුදු 4කට වීසා එක වදින්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3කට වගේ වදිනවා. ඒත් එක්කම ඔයාලට මේකෙදි යනකොට ඔයාලව යවනවා ස්ටුඩන්ට් වීසා එක යටතේ අපි ජපානයට යනකොට ඔයාලව යවනවා ලැන්ග්වේජ් ස්කූල් එකකට. හරිද? මුල් අවුරුදු දෙකේ අපි ලැන්ග්වේජ් ස්කූල් එකේ නිහොන්ගෝ ගක්කෝ එකේ ඉගෙන ගන්නවා. පැහැදිලිද? එතකොට මේකෙදි මේ අවුරුදු එකහමාර වගේ ඉගෙනගෙන ඒ කියන්නේ ජපන් භාෂාව පිළිබඳව ඉගෙනගෙන ඒකෙදී ඊට පස්සේ ඔයාලට දැන් මෙහි JLPT N4 5 කරලා ඔයාලා ගියා නම් ඊට පස්සේ එහෙ ගිහිල්ලා ඔයාලට JLPT N4 එහෙම ලෙවල් උඩට කරලා සමත් වෙන්න පුළුවන්. හරිද? ඒක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මුලින්ම ලැන්ග්වේජ් ස්කූල් එක අවුරුදු දෙකක් ඉගෙනගෙන ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහි දරුවනේ වෘත්තීය පුහුණු ආයතන තියෙනවා. හරි සෙන්මුන් වෘත්තීය පුහුණු පාසල් තියෙනවා. සෙන්මුන් ගම්. හරිද? ඒව එක ඊළඟ අවුරුදු දෙක ඔයාලට යන්න පුළුවන්. ඒකට දරුවනේ ඔයාලා සාමාන්‍යයෙන් දක්ෂ පැත්තකට. හරිද? ඔයාලා හිතන විදිහට ඔයාලා සාමාන්‍යයෙන් AC පැත්තට දක්ෂ නම් රිපෙයාර් පැත්තට දක්ෂ නම් ඒ පැත්තට එහෙම නැත්නම් මෝටර් ඔය වාහන මොනවා හරි කරන දේවල් ස්පෙයා පාර්ට්ස් හරි මොනවා හරි ඒ දේවල් වලට දක්ෂ නම් ඔයාලට එහෙට යන්න පුළුවන්. පැහැදිලිද? මේ පැත්තට ගිහිල්ලා ඒ අවුරුදු දෙකක් ඉන්න ඕන සෙන්මුන් ගක්කොයි. පැහැදිලිද? ලැන්ග්වේජ් ස්කූල් එක ඉවර වෙලා ඊළඟට ඔයාලා ඊළඟ අවුරුදු දෙක කරන්න ඕන අර විදිහට සෙන්මුන් ගක්කොයි එක ඉගෙන ගන්න. හරිද? ඒක ඔයාලට ඒ හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලැන්ග්වේජ් ස්කූල් එක ඉවර වෙලා ඔයාලට දෛගක්කු එකට. එහෙම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද විශ්වවිද්‍යාලයකට අපිට ඔයාලට ඉල්ලන්න පුළුවන්. හරිද? ඒ ඉල්ලුවොත් දරුවනේ ඔයාලට සාමාන්‍යයෙන් එතන ඔයාලා අන්ඩර් ග්‍රැජුවේට් විදිහට ඉල්ලුවොත් අවුරුදු 4ක් යනවා සාමාන්‍යයෙන් ওই වැඩ ටික කරගෙන ඉවර වෙන්න. හරිද? ඊට පස්සේ දරුවනේ ඔයාලට වර්කින් වීසා එකකට මාරු වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් දැන් ඔයාලා ලැන්ග්වේජ් ස්කූල් එක ඉගෙන ගන්නකොට දරුවනේ හිතන්නකෝ ඔයාලට සාමාන්‍යයෙන් වැඩ කරන්න පුළුවන්. පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන්. පැහැදිලිද? සතියකට ජපාන් රජය විසින් දීලා තියෙනවා මෙන්න මේ කාලය පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට ඔන්න වගේ අරුබයිටුවක් කරන්න පුළුවන්. හරිද? කියන්නේ පාර්ට් ටයිම් කරන්න පුළුවන්. එතකොට ඒක කරලා ඔයාලට ඔයාලගේ account එකකට ඔයාලගේ ඒ කියන්නේ සාමාන්‍ය සැලරි එක දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙමත් පාර්ට් ටයිම් ජොබ් කරලා සාමාන්‍යයෙන් ලක්ෂ එකමාර දෙකමාර හොයන්න පුළුවන්. ඒත් එක්කම තමයි දරුවනේ අර විදිහටම ඔයාලට අතට සල්ලි ගන්න ජොබ් කරන්නත් පුළුවන්. මේ ඔය ලැන්ග්වේජ් ස්කූල් එකක ඉගෙන ගන්න කාලේ ඔයාලා දැන් මෙහෙ ලෝන් එකක් අරගෙන ජපානයට යනවා නම් ඒ ලෝන් එක සෙටල් කරන්න එපා. ඒ ඉගෙන ගන්න අතරතුර ඔන්න ඔය වගේ
part time job කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙම්බා ජොබ් කියන්නේ සාමාන්‍යයෙන් account එකට සල්ලි දාන්නේ නැහැ. සල්ලි ගන්න නැහැ අපි. අතට තමයි සල්ලි ගන්නේ සතියකට සැරයක් හරි මාසයකට සැරයක් හරි ඒ විදිහට. හරිද? ඔයාලට ගිහිල්ලා කතා කරලා. මොකද හැබැයි කතා ගන්න තියෙන්නේ ජපන් භාෂාවෙන් පුළුවන් විදිහට. මොකද එයාලා ඉංග්‍රීසි සාමාන්‍යයෙන් එහි භාවිතයක් ඒ කියන්නේ දන්නවා වුණත් ඒ ජාතකයෝ ඒවා පාවිච්චි කරන්නේ නැහැ දරුවෝ. හරිද? අන්න ඒ විදිහට ඔයාලට ගෙම්බජු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අර විදිහට හැබැයි සල්ලි ගන්නකොට අර විදිහට දැන් ජපන් රජයේ විසින් දීලා දෙනවනේ මෙන්න මේ පැය ගාණක් සතියට කරන්න පුළුවන් කියලා. ඒකට ඒ පැය ගාණ ඉක්මවලා ඔයාලගේ account එකට සල්ලි වැටලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට ඊළඟට working visa එකට මාරු වෙද්දී ඔයාලට ඒක පොඩ්ඩක් බලපාන. ඒකත් ඔයාලා මතක තියාගන්න. හරිද? ඔන්න ඕක තමයි දරුවනේ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා යටතේ ඔයාලා දැනගෙන ඉන්න ඕන කරුණු ටික. දැන් ඔයාලා බලන්න දරුවනේ ඔයාලගේ තියෙන ක්වොලිෆිකේෂන් මත ඔයාලට සාමාන්‍යයෙන් මොන විදිහටද මොන වීසා වලටද ඔයාලා ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඔයාලා බලන්න. හරිද? ඔයාලා දැම්මම මෙන්න මේ වීසා එකකින් යනවා කියලා ඔයාලා අවබෝධයක් තියාගෙන ආවා නම් තව ටිකක් ඔයාලා බලන්න දැන් හරි දැන් ඔයාලට ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මොකක්ද කියලා බලලා ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. හරිද? මම හිතනවා දරුවෝ මේ කොටස ඔයාලට පැහැදිලි ඇති කියලා. මේක තමයි දරුවනේ ජපානයට යන්න තියෙන වීසා වර්ග. ඒත් එක්කම දරුවනේ මේකේ තියෙන ඉංජිනේරින් වීසා කියලා වීසා කැටගරි එකක්. ඒකෙදි දරුවනේ සාමාන්‍යයෙන් මෙහි යුනිවර්සිටි එකකින් පිළිගත් යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වුණා නම් ඔයාලට ඉල්ලන්න පුළුවන්. එහි රැකියාව සඳහා ප්‍රශ්නයක් නැහැ. හොඳ සාමාන්‍යයෙන් ඒකත් දරුවනේ සාමාන්‍යයෙන් හැබැයි උපාධියක් තියෙන්න ඕන. හොඳ වීසා කැටගරි එකක් තමයි ඔය ඉංජිනේරින් වීසා කියලා කියන්නේ. හරිද? හරි. මම මේක දරුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම දාන්නම් මේ රෙකෝඩ් එක සහ මේ අදාළ ප්‍රසන්ටේෂන් එක ඔයාලට එතකොට මේකේ තියෙන දේවල් ලියා ගන්නත් පුළුවන්. ඊළඟට දරුවනේ අපි ඔන්න ඉගෙන ගන්න යනවා සර්වනාම පද ඉගෙන ගන්න යනවා. හරිද? මේකත් දරුවනේ ජපන් භාෂාවේ තියෙන මූලිකවම ඉගෙන ගන්න තියෙන කොටසක්. හරිද? මේක ඔයාලට විභාගෙටත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වචන කොහොමත් විභාගෙටත් එනවා. හරිද? ඒකයි මම කියන්නේ අවසාන වෙනකන් ඉන්න මේ ගැන මේවා මිස් කරගන්න එපා. හරිද? බලන්නකෝ. මම, අපි, ඔබ, ඔහු, ඇය, ඔවුන්. බලන්නකෝ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වචන තමයි මේ තියෙන්නේ. මේවට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි. මම බලන්නකෝ මම කියනවා දරුවනේ ජපන් භාෂාවෙන් වතෂි කියලා. වතෂි. ඔයාලා මෙහෙම ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් දැන් ලියා ගන්න එපා මගෙත් එක්ක උච්චාරණය කරන්න. එතකොට ඔයාලට මේවා සාමාන්‍යයෙන් ඔලුවට යනවා. හරිද? මමට කියනවා මොකද්ද? වතෂි කියලා. වතෂි. කට ඇරලා උච්චාරණය කරන්න. එතකොට ජපන් අර ලැන්ග්වේජ් එක ඔයාලට අර කටට හුරු වෙනවා. මමට කියනවා වතෂි කියලා. වතෂි. ඊට පස්සේ අපිට කියනවා දරුවනේ වතෂි තාච්චි කියලා. වතෂි තාච්චි. හරි. දරුවනේ ඔබට කියනවා මෙතන මේ දෙක මාරු වෙන්න ඕන. ඔබට කියනවා අනත කියලා. පැහැදිලිද? මෙන්න මේක එන්න ඕන දරුවනේ මෙතෙන්ට. මොකද මේ හදිස්සියට මේ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන දරුවනේ මේ තියෙන කරදරත් එක්ක ඔබට කියනවා අනත කියලා. හරිද? මේ ඔහුට කියන තැන තියෙන එක තමයි මෙතෙන්ට එන්න ඕන. ඔබට කියනවා අනත කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඔහුට කියනවා දරුවෝ කරේ කියලා. හරිද? මේ උඩ තියෙන එක තමයි පහළට එන්න ඕන. ඔහුට කියනවා කරේ කියලා. මේක එන්න ඕන මෙතෙන්ට මේක එන්න ඕන මෙතෙන්ට. හරිද? ඇයට කියනවා කනොජෝ කියලා. කනොජෝ. කනොජෝ. ඇයට කියනවා මොකද්ද? කනොජෝ කියලා. හරි. ඔවුන් ඔවුන්ට කියනවා අපි
කරේරා කියලා. කරේරා. හරි. කියන්න ආයතරයක් මම කියනවා වතෂි. හරිද? අපි කියනවා වතෂි තචි. හරිද? ඔබට කියනවා අනතා. අර අනතව නමව නම් දෙස්ක වගේ තමයි. මේ ඔබට කියනවා අනත කියලා. ඔහුට කියනවා කරේ කියලා. ඔහුට කරේ කියලා තමයි කියන්නේ ජපන් භාෂාවේ. ඇයට කියනවා කනොජෝ කියලා. කනොජෝ. ඔවුන්ට කියනවා කරේරා කියලා. හරි. මේක ලියා ගන්න දරුවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නිකන් අර පැත්තකට දාලා තියාගන්න නැතුව පුළුවන් නම් ලියා ගන්න මේක. එතකොට ඔයාලා ලියන කොටත් කීව කීව ලියන්න. මමට කියනවා වතසි කියලා, අපිට කියනවා වතසි තච්චි කියලා, ඔබට කියනවා අනත කියලා, ඔහුට කියනවා කරේ කියලා, ඇයට කියනවා කනුජෝ කියලා, ඔවුන්ට කියනවා කරේරා කියලා. මේක ලියා ගන්න දරුවෝ මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා පැත්තකට දාලා තියාගන්න නැතුව ලියා ගන්න එකකින් ඔයාලගේ ඔළුවට යම්කිසි අවබෝධයක් යනවා. හරි දරුවෝ ඔයාලා ලියා ගන්න ඇති කියලා මම හිතනවා. බලමු අපි ආයෙත් පාරක් කියමු මේක. මම මමට කියනවා මොකද්ද? වතෂි කියලා. හරිද? අපි අපිට කියනවා වතෂි තචි. වතෂි තචි. ඔබ කියන වචනයට කියනවා අපි ජපන් භාෂාවෙන් අනතා කියලා. අනතා. අනතා. ඔහුට කියනවා අපි කරේ කියලා. කරේ. ඇයට කියනවා කනොජෝ කියලා. කනොජෝ.
ඔවුන් ඔවුන්ට කියනවා අපි දරුවෝ කරේරා කියලා. කරේරා. හරි. මම හිතනවා ඔයාලට මේකත් පැහැදිලි ඇති කියලා දරුවෝ. අනිවාර්යයෙන්ම මේ ටිකත් ඔයාලා පාඩම් කරගන්න පාඩම් කරන්න නිතර නිතර කියන්න. හරිද? හරි. අපි දැන් යනවා දරුවනේ තව නාමපද ටිකක් අපි ඉගෙන ගමු. ඔයාලට වැදගත් වෙන සාමාන්‍යයෙන් ජපන් භාෂාවේ ඔය N5 විභාගෙට නිතර නිතර ගැටෙන. හරිද? නිතර නිතර එන නාමපද ටිකක් අපි ඊළඟට ඉගෙන ගමු. මේකත් ඔයාලා අනිවාර්යයෙන්ම මුලින්ම මගෙත් එක්ක අ, කියලා ඊළඟට ලියාගමු දරුවෝ. හරිද? බලන්නකෝ. තියෙනවා දරුවනේ මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් ගුරුතුමා ගුරුතුමිය කියලා සිංහල භාෂාවේ ස්ත්‍රී පුරුෂ තිබ්බට ජපන් භාෂාවේ දරුවෝ මේක සාමාන්‍යයෙන් මේ දෙන්නටම කියන්නේ එක නමක්. පැහැදිලිද? වෛද්‍යවරයා වෛද්‍යවරිය කියලා වෙනමම ජපන් භාෂාවේ උච්චාරණය කරන විදි නැහැ. හරිද? මේ ජපන් භාෂාව කියන එක දරුවෝ හරි ලේසි ඔයාලා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අවබෝධයෙන් ඉගෙන ගන්න. හරිද? ඊට පස්සේ ගායකයා ගායිකාව. මේ දෙකටම කියන්නේ අපි එක නමක්. හරිද? හෙදිය, ඊට පස්සේ ශිෂ්‍යයා ශිෂ්‍යාව, ඉංජිනේරුවා ඔය කට්ටියට කියන්නේ අපි එක නමක් තමයි කියන්නේ ස්ත්‍රී පුරුෂ කියලා වෙනම වෙන් කරලා නැහැ. පැහැදිලිද? හරි. ගුරුතුමාට අපි කියනවා දරුවෝ එහෙම නැත්නම් ගුරුතුමියට කියනවා සෙන්සෙයි කියලා. මගෙත් එක්ක ලියන්න කලින් දරුවෝ උච්චාරණය කරන්න මේක ගොඩක් අර ඔයාලා උච්චාරණය කරනකොට තමයි මේ ජපන් වචන හරිද? ජපන් භාෂාව කියන එක ඔයාලා කටට හුරු වෙන්නේ. හරිද? ගුරුතුමාට කියනවා එහෙම නැත්නම් ගුරුතුමියට කියනවා සෙන්සෙයි කියලා. හරිද? සෙන්සෙයි. සාමාන්‍යයෙන් මේක අපි ලියන්නේ සෙන්සෙයි කියලා. එතකොට අපි කියනකොට සෙන්සෙ කියලා තමයි කියන්නේ. හරිද? මේවා අපි ඉගෙන ගමු මේවා කොහොමද ලියන්නේ කියලා. සෙන්සෙයි. ගුරුතුමාට කියනවා සෙන්සෙයි කියලා. හරිද? වෛද්‍යවරයාට කියනවා ඉෂා කියලා. ඉෂා. වෛද්‍යවරයාට ඉෂා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ගායකයාට එහෙම නැත්නම් ගායිකාවට අපි කියනවා කෂු කියලා. කෂු. කෂු. හෙදියට කියනවා කන්ගොෂි කියලා. හරිද? හෙදියට කියනවා කන්ගොෂි කියලා. මේ දිනේ රෝමාජි වලින් කියලා. පැහැදිලිද? එතකොට ඔයාලා කියවන්න ඕන මේක කන්ගොෂි. හරිද? එතන කෂු කියලා කියව ගන්න පුළුවන් වෙනවා. හරිද? කන්ගොෂි. එතකොට දරුවනේ ශිෂ්‍යයා එහෙම නැත්නම් ශිෂ්‍යාවට කියනවා ගක්සේ කියලා. හරිද? ගක්සේ. අපි සාමාන්‍යයෙන් දරුවෝ මේක කියනකොට හරිද? ගකුසෙයි කියලා කියනවනේ සාමාන්‍යයෙන් නෝමල් උච්චාරණයෙන් ගක්සේ. හරි එහෙනම් කොහොම තමයි අපි කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් N4 level එකේදී වගේ යනකොට සාමාන්‍යයෙන් දරුවෝ මේවා අර විදිහටම මේ විදිහටම උච්චාරණය වෙන්නේ නැහැ. හරිද? ඒ සාමාන්‍යයෙන් ඔයාලා listening paper එකේ දුනත් ඔයාලා මේක දැනගෙන ඉන්න ඕන හරි උච්චාරණය මොකක්ද? ඊට පස්සේ මේ වචන කියලා හුරු වුණාට පස්සේ අර සාමාන්‍යයෙන් දරුවෝ listening paper එකේ දුනත් අර එකපාර කියන්නේ. හරිද? ඒ උනාට අඳුර ගන්න ඕන අපි මොකද්ද මේ කියන වචනේ කියලා. එන්නේ ඒකයි කියන්නේ උච්චාරණය කරන්න මුලින්ම ලියන්න නම්. හරිද? ශිෂ්‍යයාවට කියනවා ගක්සේ කියලා. හරිද? එතකොට ඉංජිනේරුවාට කියනවා එන්ජිනියා කියලා. එන්ජිනියා. මේ තියෙන්නේ කියන්න එහෙම නෙවෙයි. හරිද? කියන්න තියෙන්නේ. එන්ජිනියා කියලා තමයි කියන්නේ ඉංජිනේරුවාට. හරිද? ඔන්න මම තව එකපාරක් කියනවා. ඊට පස්සේ ඔයාලා ලියා ගන්න. ගුරුතුමාට කියනවා සෙන්සේ කියලා. වෛද්‍යවරයාට එහෙම නැත්නම් වෛද්‍යවරියට කියනවා ඉෂා කියලා. ඊට පස්සේ ගායකයාට එහෙම නැත්නම් ගායිකාවට කියනවා කෂු කියලා. හෙදියට කියනවා කංගොෂි කියලා. හරිද? ශිෂ්‍යයා එහෙම නැත්නම් ශිෂ්‍යාවට කියනවා ගක්සෙයි කියලා. හරිද? ඉංජිනේරුවාට කියනවා එන්ජිනියා කියලා. හරිද? මේක ලියා ගන්න දරුවෝ දැන් ලියලම ඒ කියන්නේ මේම දැන් සෙන්සෙයි කියලා ඔයාලට මේකෙන් තේරෙන්නේ නැත්නම් සිංහලෙන් හරි කමක් නැහැ ලියා ගන්න.
හරි නේද දරුවනේ? හරි. මං හිතනවා ඔයාලා දරුවෝ ලියලා ඉවර ඇති කියලා. හරි. මම පොඩ්ඩක් චැට් බොක්ස් එක බැලුවා දරුවේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි. ඊළඟට යන් අපි දරුවෝ ඊළඟටත් වැදගත්ම. ඒ කියන්නේ ග්‍රැමර් කොටසක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාලට මේක සාමාන්‍ය වාක්‍යයක් ගොඩනගන්න අවශ්‍ය වෙන. මම කියවනේ ඔයාලට වාක්‍යයක් හදන්න පුළුවන් වෙන්න අද පාඩම ඉවරනකොට ඔයාලට මම පාඩම සකස් කරලා තියෙන්නේ කියලා. එතකොට අපි දැන් යනවා වාක්‍යයක් හදන්න ඕන වෙන මූලිකවම ඕන වෙන ග්‍රැමර් කොටසකට ගන්න. හරිද? බලන්නකො දරුවනේ. වර්තමාන කාල ඇත. එහෙම නැත්නම් අපි ඔය කියන්නේ උනා, වේ, නොවේ ඔය වගේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි සාමාන්‍ය භාවිතා කරන අපි වචන තියෙන්නේ වාක්‍ය ගොඩනගන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා. හිතන්නකෝ. අද මෙහෙම වුණා. හරිද? එන්නේ වගේ වචන තියෙන. අන්න ඕවත් එක්ක ජපන් භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා තමයි අපි මේ කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? එතකොට මෙතන වර්තමාන කාල ඇත. අපි සාමාන්‍යයෙන් දරුවනේ හිතන්නකෝ මම ඔයාලා දැන් කියනවා මම විශ්වවිද්‍යාලයකට ගියා හරි දැන් ඔය ඒ වගේ සාමාන්‍ය වර්තමාන කාලයේ ඇත වගේ අර්ථනේ තින්නේ. දැන් හිතන්නකෝ මම ගුරුවරයෙක් වුණා. හරිද මම ගුරුවරයෙක් වේ. හිතන්නකෝ ඔයාලා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනකොට මම ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයෙක් වේ. ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යයෙක් වේ. ඔන්න ඔය වගේ අර්ථ දෙන අපි වාක්‍ය භාවිතා කරනවානේ. එතකොට මෙන්න මේ වාක්‍ය වලට කොහොමද ජපන් භාෂාවෙන් මේ වේ කියන එකට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? නොවේ කියන එකට කොහොමද කියන්නේ? උනා කියන එකට කොහොමද කියන්නේ? නොඋනා කියන එකට කොහොමද කියන්නේ කියලා. ඔන්න ඔය වචන වලට කොහොමද කියන්නේ කියලා තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ දරුවෝ. හරිද? එතකොට බලන්න වර්තමාන කාලයේ කියන්නේ ජපන් භාෂාවෙන් දරුවෝ වේ කියනවට අපි කියනවා දෙස් කියලා. හරිද? මෙතන දෙසු කියලා තමයි දරුවෝ තියෙන්නේ. පැහැදිලිද? මෙතන දෙසු කියලා තමයි තියෙන්නේ. හැබැයි අපි කියනකොට මේක දෙස් කියලා තමයි කියන්නේ දරුවෝ. හරිද? ඔයාලත් උච්චාරණය කරන්න බලන්න දෙස් කියලා තමයි කියන්නේ. දෙසු කියලා තමයි අපි ලියන්නේ ලියනකොට. පැහැදිලිද? ඒකත් මම හිතනවා ඔයාලට ඒකත් මතකේ තියාගන්න මේක කියනකොට දෙසු කියලා කියන්න එපා. හරිද? දෙස් කියලා තමයි කියන්නේ. හරිද? ඒක අපි ඉස්සරහට වාක්‍ය ගොඩනගනකොට අපි බලමු කොහොමද මේක සැකසෙන්නේ කියලා. හරිද? වර්තමාන කාලයේ ඇත. එහෙම නැත්නම් වේ කියන අර්ථය දෙන්න නම් අපි ජපන් භාෂාවේ අවසානයේට දෙස් කියලා ඒ කියන්නේ ජපන් භාෂාවක වාක්‍යයක අවසානයේට දෙස් කියලා අපි එකතු කරනවා වාක්‍යයට. හරිද? ඊට පස්සේ නොවේ කියලා කියනවා නම් දරුවෝ අපි මොකක් හරි දෙයක හිතන්නකෝ මම ගුරුවරයෙක් නෙවෙයි. එහෙම නැත්නම් මම වෛද්‍යවරයෙක් නෙවෙයි. හරිද? එහෙම මොකක් හරි කියනවා නම් අපි වාක්‍ය අවසානයේ ජපන් භාෂාවේදී එකතු කරනවා දෙවාරිමසෙන් කියලා. හරිද? කියන්නේ දෙවාරිමසෙන්. හරිද? දෙවා අරිමසින් කියලා තමයි අපි කියන්නේ. හොඳට අහගෙන ඉන්න මේක ලියන්න පස්සේ. හරිද? ඊට පස්සේ අතීත කාලයේදී හරිද? හිතන්නකෝ මොකක් හරි දෙයක් කියනවා මම ගුරුවරයෙක් වුණා දැන් කාලේ දැන් හිතන්නකෝ ඔයාලා මොකක් හරි ජොබ් එකක් කරා. මේ මොකක් හරි වෘත්තියක නියැලලා හිටියා. ඒක දැන් කරන්නේ නැහැ. හරිද? එහෙම කිනාම ඔයා කියනකොට හිතන්නකෝ මම වෛද්‍යවරයෙක් වුණා. හරිද? ඒ වගේ සාමාන්‍යයෙන් අර්ථ දෙනකොට ජපන් භාෂාවේදී දරුවනේ උනා කියලා කියනකොට දෙස්තා කියලා තමයි කියන්නේ. හරිද? දෙස්තා. මෙතන තියෙන්නේ දෙසිතා කියලා. හරිද? හැබැයි අපි කියන්නේ දෙස්තා කියලා. හරිද? හොඳට අහගන්න ඔයාලා වචනෙන් උච්චාරණය කරන්න බලන්න ඔයාගේ කටෙන් මොකද මේක දරුවනේ හොඳට මේ අවබෝධ වෙන්න ඕන ඔයාලට. මේක අපි ලියන්නේ දෙසිතා කියලා. හරිද? දෙසිතා කියලා තමයි මේ තියෙන්නේ. හරිද? හැබැයි අපි කියන්නේ දෙස්තා කියලා.
හරිද? ඒක අපි උච්චාරණය කරනකොට දෙස්තා කියලා තමයි උච්චාරණය කරන්නේ. හරිද? ඊට පස්සේ නොඋනා කියනකොට අපි කියනවා උනේ නැහැ කියන එකට තමයි මේ කියන්නේ. හරිද? දෙවාරිමසෙන් දෙස්තා කියලා කියන්නේ මෙන්න මේ දෙකම එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. දෙවාරිමසෙන් දෙස්තා. හරිද? ඔයාලා දරුවෝ මේක ලියා ගන්නකො ඊළඟට අපි මේක අපි වාක්‍ය වලට ආදේශ කරලා බලමු. කොහොමද මේක ඇත්තරම එතකොට ඔයාලට තේරෙයි. කොහොමද මේක මේ යෙදෙන්නේ ජපන් වාක්‍ය තුල කියලා ජපන් වාක්‍යයක. හරිද? දැනට මේක ලියා ගන්න දරුවෝ. මේක ලියාගද්දී ඔයාලා උච්චාරණය කර කර ලිව්වොත් ගොඩක් හොඳයි. වර්තමාන කාලයේ ඇත වේ නම් දෙස්. හරිද? දෙස් කියලා තමයි කියන්නේ. නොවේ නම් දේවා හරිමසින්. හරිද? උනා නම් දෙස්තා. හරිද? දෙසිතා කියලා තමයි අපි ලියලා තියෙන්නේ මෙතන. ඒකේ ඒ විදිහටම තමයි ලියන්න ඕන. නොඋනා නම් දේවා හරිමසින් දෙස්තා කියලා තමයි අපි කියන්නේ. මේක ලියා ගන්න දරුවෝ. හරිදරෝ මම හිතනවා ඔයාලා දැන් මේක ලියා ගන්න නැති කියලා. හරි. දැන් ඔන්න අපි මූලික ග්‍රැමර් කොටසක් තමයි මේ ඉගෙන ගත්තේ. හරිද? අපි දැන් යමු කොහොමද මේක වාක්‍යයක් තුළ ගොඩනගන්නේ කියලා බලන්න. පැහැදිලිද? මම හිතනවා මේක ටයිම් එක ඇති කියලා ඔයාලට මේක ලියා ගන්න. හරි. දැන් යමු. හරි. ඔන්න බලන්න දරුවනේ. අ හිතන්නකෝ වාක්‍ය රටා හතරක් තියෙනවා. හරිද? හිතන්නකෝ මම ගුරුවරයෙක් වේ. අපි දැන් කලින් කතා කරපු අ, සර්වනාම පදත් එක්ක අපි දැන් මේ වාක්‍යයක් ගොඩනගන්න තමයි යන්නේ. පැහැදිලිද? ඔයාලටත් දැන් ඉස්සරහට මේක දැන් මම මේ වාක්‍ය රටාව කියලා දුන්නට පස්සේ අ, ඔයාලට වාක්‍ය හදලා
හරිද? දැන් මේකට අදාළ තව වෙන වෙන නාමපද එකතු කරලා හදලා මට එවන්න මම බලලා කියන්නම්. හරිද? මට එහෙම කරන්න පුළුවන්. ඔයාලා ගැතේ තමයි වැඩේ තියෙන්නේ උනන්දු වෙන එක. හරිද? හිතන්නකෝ මම ගුරුවරයෙක් වේ. හරිද? මම ගුරුවරයෙක් වේ කියලා කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? මමට මොකක්ද කියන්නේ? අපි වතෂි කියලා මතකද අපි කිව්වෝ. මම කියන එකට කොහොමද කියන්නේ? වතෂි කියලා. හරිද? එතකොට බලන්න වතෂිවා සෙන්සෙයි දෙස්. හරිද? සෙන්සෙයි දෙසු කියලා කියන්නේ නැහැ. හරිද? මගෙත් එක්කම කියන දරුවෝ වතෂිවා සෙන්සෙයි දෙස්. හරිද? දෙසු කියලා කියන්න එපා. ඒක උච්චාරණයේදී අපි ඒක කියන්නේ නැහැ දෙසු. දෙසු කියලා තමයි අපි ලියනකොට ලියන්නේ. හරි? දෙස් කියලා තමයි අපි කියනකොට කියන්නේ. වතෂිවා සෙන්සෙයි දෙස්. හරිද? මේක දරුවනේ මෙන්න මේ වා කියන්නේ නිපාතයක්. හරිද? මේ ගැන අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. මේකෙදි දරුවනේ මෙන්න මේ වානිපාතයක වාක්‍යයක වානිපාතේ දානවා කියන්නේ මෙන්න මේ තියෙන මම එහෙම නැත්නම් කතෘ නේද අපි කියන්නේ මේකට සිංහල භාෂාවේ. මේක පෙන්눔 කරන්න තමයි මේක හිතන්නකෝ මේක ගොඩක් අවධානය කරන්න තමයි අවධාරණය කරන්න තමයි මෙන්න මේ වා කියන නිපාතය අපි දාන්නේ. පැහැදිලිද? එතකොට වතශිවා සෙන්සෙයි දෙස්. හරිද? දෙස් කියලා කියන්නේ දරුවනේ වේ කියන එකට. හරිද? එතකොට මේක මම ගුරුවරයෙක් වේ. එතකොට වර්තමාන කාලේ ඇත්ත කියන අදහසනේ වර්තමාන කාලේ ඇත කියන අදහස තමයි මේ තියෙන්නේ. හරිද? නෙගටිව් අදහසක් නෙවෙයිනේ මේ තියෙන්නේ. හරිද? එතකොට මම ගුරුවරයෙක් වේ කියනකොට වතශිවා සෙන්සෙයි දෙස්. හරිද? කියන්න මගෙත් එක්ක පස්සේ ලියන්න මම ලියන්න අවස්ථාවක් දෙනවා. වතශිවා සෙන්සෙයි දෙස්. හරිද? වතශිවා සෙන්සෙයි දෙස්. හරිද? මේක ඔයාලා කියන්න උච්චාරණය කරන තමන් ඉන්න තැන ඉඳලා. හරිද? ලැජ්ජ වෙන්න එපා උච්චාරණය කරන්න කතා කරන්න ලැජ්ජ වෙන්න එපා ජපන් භාෂාවෙන්. ඔයාලා ඇවිල්ලා ඉන්නේ ජපන් ඉගෙන ගන්න. ජපන් භාෂාව ඉගෙන ගන්න. ඒ නිසා අනිවාර්යෙන් උච්චාරණය කරන්න ලැජ්ජ වෙන්න එපා කොතනක හිටියත්. හරිද? Tamanට කතා කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවා නම් උච්චාරණය කරන්න බය නැත. හරිද? මම ගුරුවරයෙක් වේ කියලා කියන්නේ වතශිවා සෙන්සෙයි දෙස්. හරිද? වතශිවා සෙන්සෙයි දෙස්. හරි. ඊළඟට දරුවනේ මේකම මම ගුරුවරයෙක් නෙවෙයි. මම ගුරුවරයෙක් නෙවෙයි. එහෙම කියලා කියන්නේ කොහොමද? වතශිවා බලන්න මේක මේ විදිහට වෙනවා. වතශිවා සෙන්සෙයි දෙවාරිමසින්. හරිද? මතකද අපි නෙවෙයි කියලා කිව්වා දෙවාරිමසින් කියලා. හරිද? එතකොට නොවේ කියලා කියන්නේ දරුවනේ ජපන් භාෂාවෙන් නොවේ කියලා කියන්නේ මෙන්න මේ දෙවාරිමසින් කියන එකට. පැහැදිලිද? හරි. එතකොට මම ගුරුවරයෙක් නොවේ කියලා කියන්නේ වතශිවා සෙන්සෙයි දෙවාරිමසෙන්. හරිද? වතශිවා සෙන්සෙයි දෙවාරිමසෙන්. හරිද? හරි. ඊළඟට දරුවෝ අපි යනවා මම ගුරුවරයෙක් වුණා. හරිද? ඔයා කාලයකට කලින් ගුරුවරයෙක් වුණා. දැන් ඒ වෘත්තිය නියැලෙනවා කියලා හිතන්න ඔයා කාට හරි කියනවා මම ගුරුවරයෙක් වුණා. හරිද? කාලයකට පස්සේ යාළුවෙක් හම්බෙලා කියනවා එළ යාළුවෙක් කාලයකට පස්සේ හම්බුනම කියනවා මම ගුරුවරයෙක් වුණා. හරිද? එහෙම කියනකොට කොහොමද කියන්නේ අපි වතශිවා සෙන්සෙයි දෙස්තා. හරිද? වතශිවා සෙන්සෙයි දෙස්තා. දෙස්තා කියලා තමයි දරුවෝ මෙතනත් අවසානයේටම අපි කියන්නේ. හැබැයි ලියලා තියෙන්නේ දෙශිතා කියලා. දෙශිතා කියලා තමයි මෙතන අපි ලියනකොට ලියන්නේ. පැහැදිලිද? හරි. මම ගුරුවරයෙක් වුණා කියලා කොහොමද කියන්නේ? වතශිවා සෙන්සෙයි දෙස්තා. හරිද? මම ගුරුවරයෙක් උනේ නැහැ. නොවුණා. මම ගුරුවරයෙක් උනේ නැහැ. ඒක කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? වතශිවා සෙන්සෙයි දෙවා ආරිමසින් දෙස්තා. හරිද? වතශිවා සෙන්සෙයි දෙවා ආරිමසින් දෙස්තා. හරිද? බලන්නකෝ මම ගුරුවරයෙක් උනේ නැහැ කියලා කොහොමද කියන්නේ? වතශිවා සෙන්සෙයි දෙවා ආරිමසින් දෙස්තා. හරිද? මෙන්න මේ දේවා ආරිමසෙන් දෙස්තා කියන එකට තමයි දරුවෝ අපි මේ නොඋන කියන එකට තමයි කියන්නේ දේවා ආරිමසෙන් දෙස්තා කියලා. හරිද? මේකත් දරුවනේ හිතන්නකො සරල වාක්‍යයක් අපි දැන් කතා කරේ මේ ගුරුවරයෙක් කියන කොටස අරගෙන මම ගුරුවරයෙක් වේ නොවේ ගුරුවරයෙක් වුණා හරිද නොවුණා මෙන්න මේ කොටස් වලට මෙන්න මේ දෙස් දේවා ආරිමසෙන් ඊට පස්සේ දෙස්තා හරිද ඊට පස්සේ දේවා ආරිමසෙන් දෙස්තා කියන කොටස් ටික
එකතු වෙන විදිය හොඳට අවබෝධයෙන් බලා ගන්න, උච්චාරණය කරන්න, ඊට පස්සේ ලියන්න ගන්න. තව එකපාරක් මම කියනවා මම ගුරුවරයෙක් වෙයි කියලා කොහොමද කියන්නේ? වතශි wa sensei desu. වතශි wa sensei desu. මම ගුරුවරයෙක් නොවේ කියලා කොහොමද කියන්නේ? වතශි wa sensei dewa arimasen. වතශි wa sensei dewa arimasen. හරිද? ඊට පස්සේ මම ගුරුවරයෙක් වුණා කියලා කොහොමද කියන්නේ? වතශි wa sensei deshita. හරිද? වුණා. වතශි wa sensei deshita. හරිද? මම ගුරුවරයෙක් නොවුණා කියලා කොහොමද කියන්නේ? වතශි wa sensei dewa arimasen deshita. හරිද? වතශි wa sensei dewa arimasen deshita. දැන් ලියා ගන්න දරුවෝ මේක පැහැදිලිව උච්චාරණය කරන ගමන් ලියා ගන්න.
හරි දරුවෝ. මම හිතනවා ඔයාලා ලියාගෙන ඉවර ඇති කියලා. ස්ලයිඩ් එකක් කියලා. හරි. ඊළඟට දරුවනේ පොඩ්ඩක් ඉන්න. මෙතන සාකච්ඡා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙතන දරුවනේ ඔයාලා දැන් මේ සතියේ ඉද්දී ඔයාලා මේකෙන් වාක්‍ය ගොඩනගන්න. පැහැදිලිද? සාමාන්‍යයෙන් අ, මේකට ඔයාලා දාන්න දැන් අපි ඉගෙන ගත්තානේ නාමපද ටිකක්. අ, වෛද්‍යවරයෙක්, ගායකයෙක්, ඊට පස්සේ අපි උඩ සාකච්ඡා කරන්නේ ඉංජිනේරුවෙක්. අන්න ඒ වගේ නාමපද වෙනස් කරලා ඔයාලා මෙතන වාක්‍ය ගොඩනගන්න උත්සාහ කරන්න දරුවෝ. හරිද? වැරදුනට කමක් නැහැ. මුලින්ම අපිට එකපාරම භාෂාවක් ඉගෙන ගන්න බැහැනේ. හරිද? ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන වාක්‍ය ගොඩනගන්න try කරන්න. වාක්‍ය අ, එකක් දෙකක් තුනක් හතරක් මේ වර්ග හතරටම උත්සාහ කරන්න. වේ නොවේ උනා නොඋනා ඒක උත්සාහ කරලා ඔයාලා ලියන්න. ලියනකොට ජපන් භාෂාවෙන් කියන්නේ අකුරෙන් ලියන්න බැහැනේ තාමත්. මෙන්න මේ රෝමාජි භාවිතා කරලා ලියන්න. ලියලා එවන්න අපිට. ෆොටෝස් එකක් හරි දාලා එහෙම නැත්නම් PDF කරලා හරි එවන්න. බලලා පුළුවන් විදියට ඔයාලට දෙන්නම් දරුවෝ. පැහැදිලිද? ගොඩක් ළමයි මෙසේජ් දාලා තියෙනවා. අද සහභාගී වෙන්න බෑ. මෙහෙමයි කනෙක්ෂන් ප්‍රශ්න මෙහෙමයි කියලා ඒ ළමයින්ටත් මේක දෙනවා. ඔයාලත් ඒ අතරේ මේක ලියන්න උත්සාහ කරන්න. පැහැදිලිද? හරි. තව දරුවෙක් chat box එකට දාලා තියෙනවා O level විභාගෙට මම හිතන්නේ ජපනිස් කරලා තියෙනවා. අ, ඒක N5 ඒත් එක්කම N5 කරන්න ඕනද මොකක් හරි එකක් තමයි මම හිතන්නේ අහලා තියෙන්නේ මෙතන. ටැමිල් වලින් තමයි අහලා තියෙන්නේ. අ, මෙහෙමයි දරුවෝ ජපන් ඒ කියන්නේ මම අර කියපු වීසා වලට යනකොට එයාලා අනිවාර්යෙන්ම ඉල්ලනවා JLPT හරි NET හරි එහෙම නැත්නම් JFT හරි ජපානයෙන් අපිට දීලා තියෙන ජපානයෙන් අපිට දීලා තියෙන සාමාන්‍යයෙන් විභාග වර්ග කිහිපයක් තියෙනවා දරුවෝ. ඔය net exam එක පිළිගන්නවා ඒත් එක්කම JLPT අනිවාර්යෙන් පිළිගන්නවා ඒත් එක්කම JFT විභාග පිළිගන්නවා. මෙන්න මේ පිළිගත් විභාග සර්ටිෆිකේට් එකක් ඔයාලා තියෙන්න ඕන ඔයාලා ගාව මේ ජපානයට යනවනම්. පැහැදිලිද? එතකොට O level A level කරලා තියෙන ජපන් කරලා තියෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. අය ස්ටුඩන්ට් හරි working visa හරි යනවනම් අනිවාර්යෙන්ම ඔයාලා මෙන්න මේ අර මං කියපු ක්වොලිෆිකේෂන් ටික තියෙන්න ඕන. N5 විභාග, N4 විභාග අර ඒ අදාළ වීසා වලට ඔයාලා මේ විභාග ලියලා සමත් වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. මම හිතනවා දැන් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ හරි කියලා. ඊළඟට තමයි දරුවනේ දැන් අර ඔයාලා ලියන ඒවා මොකටද දාන්න ඕනේ කියලා කියලා තියෙනවනේ මෙතන. එතකොට ඔයාලා නම්බර්ස් එකක් දෙන්නම් පන්ති ඉවර වෙලා. එතකොට ඒකට ලියලා දාන්න ප්‍රශ්නයක් නැහැ බලලා ඔයාලට හරි වැරදි කියන්නම් පුතේ. හරිද? එතකොට මේ පාඨමාලාව දරුවනේ සම්බන්ධ වෙන්න අවසාන වෙනකම්ම සාමාන්‍යයෙන් මේක එතකොට ඔයාලට මෙන්න මේ N5 level එකට අදාළ සිලබස් එක කවර් කරගෙන ඔයාලව N5 විභාගයට ලැහැත්ති කරන්නම්. හරිද? ඒකට හැමදාම පන්ති එන්න ඒකත් ඔයාලට මතක් කරනවා. හරිද? හරි. ඔන්න දරුවනේ ඊළඟට හරිද අපි ඔයාලට තවත් වැදගත් වෙන කොටසක් තමයි අපි කතා කරන්නේ මොකද මේ පන්තිය ගැන ගොඩක් කට්ටිය අහනවනේ සමහරක් කට්ටියට අපි කියනවා එහෙම නැත්නම් දැන් අද ආරම්භක සම්මන්ත්‍රණය නිසා මේක කියන්න ඕන මේ පන්තිය තියෙන කාල සීමාව පිළිබඳව හරිද කාල සීමාව ගත්තොත් දරුවනේ මේ පන්තිය මේ කෝස් එක ඔයාලට මාස 4ක් පුරාවට යනවා හරිද ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඒත් එක්කම තමා දරුවනේ මේකේ අවසාන මාසය මාස 3න් පස්සේ අවසාන මාසය පේපර් සාකච්ඡාවක් තමයි යන්නේ මොකද ඔයාලා භාෂාව ඉගෙන ගත්තට අර විදියට එක්සෑම් එකට ලියන්න ඔයාලට හුරු වීමක් තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ අවසාන මාසයේ තියෙන පේපර් පන්තිය අනිවාර්යයෙන්ම ඔයාලා සහභාගී වෙන්න ඕන. හරිද? ඒත් එක්කම තමා දරුවෝ මේකෙදි ඔයාලට ඔන්ලයින් පැවැත්වෙන ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දරුවනේ මේ පාඨමාලාව ඔයාලට සෑම සෙනසුරාදාවකම
8 සිට 10 දක්වා තමයි අපි දැන් ඊළඟට පන්තිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් 6-8 කාලය දරුවන්ට අපහසු කියලා දැනෙනවා. මොකද සමහරක් දරුවෝ සමහරක් ඉගෙන ගන්න ළමයි ඉන්නවා ජොබ් එකක් කරන ගමන් ගෙදර එන්න ටයිම් එක මදි වෙන අවස්ථා තියෙනවා. එහෙමම මූලික ගැටලු තියෙන නිසා අපි සෙනසුරාදා 8-10 ටයිම් එක වෙන් කරනවා මෙන්න මේ පන්තියට. හරිද? අද දරුවනේ මේ පන්තිය Zoom සෙෂන් එකකට සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකකට ඔයාලට මෙහෙම හරි කරන්න මං අපි සූදානම් වුණේ මේ පන්තිය ගොඩක් කල් දාන්න බැරි නිසා. හරිද? ඒකයි මෙහෙම සීමා කරේ. මොකද අර විතර ක්ලාස් රූම් එකේ ගන්න අපහසුතාවයක් තියෙනවා. මොකද විදුලිය සහ ඒ ජල ගැලීම් වලට ලක් වුණ නිසා. හරිද? හැමෝටම කනෙක්ෂන් ප්‍රශ්නක් තියෙනවා. ඒක ගැන දන්නවා. ඒ නිසා ඊළඟ සතියේ ඉඳලා පන්තිය සෙනසුරාදා ඔන්ලයින් පැවැත්වෙනකොට සෙනසුරාදා 8-10 මාස 4ක් පුරාවට යනවා දරුවෝ. පැහැදිලිද? ඒකට අනිවාර්යෙන්ම ඔයාලා සම්බන්ධ වෙන්න ඕන. හරිද? ඔන්න ඒ ගැනත් ඔයාලා දැන් දැනුවත්. හරිද? ඊළඟට ඔයාලට පාඨමාලාවේ අන්තර්ගතයන් පිළිබඳව දැන් ඊළඟට මම කියනවා. හරිද? ඒ කියන්නේ දරුවනේ මේ පාඨමාලාව සැකසීලා තියෙන. දැන් ඔයාලා විදේශ භාෂාවක් ඉගෙන ගන්නකොට දරුවනේ සතියට එකපාරක් පැය දෙකක් විතරක් අපි හම්බ වෙලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපි ඔයාලා මේ දැනුම ලබා ගත්තට වැඩක් නැහැ. ඒ නිසා දරුවනේ ඔයාලට සතියකට අදාළ රෙකෝඩින්ග්ස් කිහිපයක් තියෙනවා නරඹන්න. හරිද? ඒක බලලා ඔයාලට අදාළ ටියුට් කිහිපයක් තියෙනවා. ටියුට් කිහිපයක් කියන්නේ සාමාන්‍ය මාස 4 පුරාවටම ඔයාලට ඒක ඒ ටියුට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන print එකක් කරගෙන ඔයාලට මේව කරගන්නත් පුළුවන්. ලියන්න ගන්නත් පුළුවන්. හරිද? කෙසේ වෙතත් ඒක තමයි ගොඩක්ම හොඳ. ඒ ටියුට් එකට අදාළව දරුවනේ සාමාන්‍යයෙන් රෙකෝඩින්ග්ස් ටිකක් වීඩියෝ ටිකක් තියෙනවා බලන්න. හරිද? සතියේ අපි හම්බෙ දැන් හැම සෙනසුරාදාකම අපි හම්බ වෙනවා වගේම ඔයාලා ඒ අතරතුර කරන්න ඕන වැඩ ටිකක් තමයි මම මේ කියන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ Google Drive වල ඔයාලට වීඩියෝස් ලබා දෙනවා. ඒ ලබා දුන්නාට පස්සේ ඒවා බලලා අර ටියුට් එක බය වෙන්න එපා. ඔය නිකන් උඩින් පල්ලෙන් කියලා දෙන ඒවා නෙවෙයි තියෙන්නේ. ඔයාලට අයන්න ඉඳලා කියලා දෙන වීඩියෝස් කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. හරිද? පාඨමාලාව ඉවර වෙනකම්. හරිද? ඒත් එක්කම තමා ඒවා බලලා ඔයාලා අනිවාර්යයෙන්ම සෙනසුරාදා රෑ 8-10 ක්ලාස් එකටත් අනිවාර්යයෙන්ම එන්න ඕන. හරිද? එතකොට මම ඒකෙදි කරන්නේ දරුවනේ මේ අපි ඔයාලට සතියට දුන්න ලෙසන් ටික තියෙනවනේ බලන්න. එතකොට ඒකේ තියෙන ඒකෙන් පැයක් අපි අරගෙන 8 හිතන්නකෝ 8-9 පැය අරගෙන අපි වැදගත් කරුණු ඒකේ තියෙන ඔයාලට මේ සතිය බලන්න දුන්න වැදගත් කරුණු තේරෙන්නේ නැති ඒවා අපි සාකච්ඡා කරනවා වගේම ඉතුරු පැයේදී අ, මේ විෂයට අදාළ වෙන සුවිශේෂී විෂය කරුණු අපි සාකච්ඡා කරනවා. ලෙසන් සාකච්ඡා කරනවා. හරිද? අන්න ওই විදිහට තමයි දරුවනේ අපේ මෙන්න මේ පාඨමාලාවේ අන්තර්ගතයන් සැකසීලා තියෙන්නේ. පැහැදිලිද? පාඨමාලාවේ අන්තර්ගතයන් අර ඔයාලට වීඩියෝස් ලබා ගන්නකොට දරුවනේ ඔයාලගේ මේල් එකකින් drive එකට මම එවන drive එකට log වෙලා අදාළ වීඩියෝස් ටික බලන්න පුළුවන්. හැකියාව තියෙනවා. හරිද? එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මම එහෙම කරන්න හේතුව තමයි දරුවනේ අර විදියට සතියක් අපි මගහැරලා හිටියොත් ඔයාලට මෙන්න මේ වගේ දෙවන භාෂාවක් ඉගෙන ගන්න බැරි වෙනවා. මොකද අර අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න විදිහේ සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ගියත් පහුවදාට පොත මෙහෙම කරලා මේ ඇරලා බලන තත්ත්වයකනේ අපි හිටියේ. දැන් ඔයාලා දන්නවා ඔයාලා අරමුණක ඉන්නේ. අරමුණක ඉන්න නිසා ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම සතියේ මේ තියෙන වැඩ කොටස කරලා තියෙන්න ඕන. හරිද? ඒකට අදාළ නිබන්ධනක් තියෙනවා පුතේ. හරිද? ඒකට අදාළ නිබන්ධනත් අපි සකස් කරලා තියෙනවා. දැන් ඔයාලට මේ තියෙන දරුවනේ ඔයාලට සාමාන්‍යයෙන් පළවෙනියටම ඉගෙන ගන්න තියෙන ටික. හරිද? දැන් මේ මොකද දැන් හිතන්නකෝ දැන් මම ඔයාලට සතියක් පරක්කු වෙලා ඕත් සතිය අතරමැද දවසක් ඔයාලට දාගෙන පැය දෙකක ලෙසන් එකක් දාගෙන හිරඟන හොඩිය ගෙන්නුවාට හරිද? ඔයාලට මේ පැය දෙකට හිරඟන හොඩිය අල්ලගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවනේ. හරිද? ඒ නිසා ඔයාලට දීලා තියෙනවා අවස්ථාවක්. මෙන්න මේ වීඩියෝස් ටික නරඹලා ඔයාලට මේ ටියුටර් තියෙනවා. මේ තියෙන්නේ ඔයාලට පැටලීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඔයාලට අවශ්‍ය වීඩියෝස් ටික දීලා තියෙනවා. හරිද? ඒකට දාලා ටියුටුත් දීලා තියෙනවා. ඒ ටියුට් ටිකත් අරගෙන ඔයාලා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කවර් කරන සතියේ ඒ අදාළ ලෙසන් ටික කවර් කරගන්න. හරිද? ඒකේ අමාරු දැන් තියෙනවා නම් මට ඊළඟට අපි හම්බ වෙන සෙනසුරාදාවේ අපි සාකච්ඡා කරන්න පුළුවන් අමාරු තැන්. ඕන කෙනෙක්ට කතා ගන්න අවස්ථාව ලබා දෙනවා. පැහැදිලිද දරුවනේ? හරි. ඔන්න ඔහොම තමයි දරුවනේ පාඨමාලාවේ අන්තර්ගතයන් සැකසීලා තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් අ, මෙන්න මේ ටියුට් එකක් ඔයාලට මම පෙන්වන්න උත්සාහ කරන්නම්. හරි. මේ තියෙන්නේ දරුවනේ ඒ වගේ ටියුට් එකක්. හරිද? ඔය තියෙන්නේ පළවෙනිටම හිරංගන හෝඩියේ ටියුට් එකක්. ඔයාලට මේ විදිහට ඔයාලට ටියුට් එක සැකසීලා තියෙනවා. හිරංගන හෝඩිය කොහොමද කින්නමන්දි කියලා ඔයාලට ඇල්ෆබෙට් එක තියෙනවා. එතකොට ඔයාලට ලියන්න තියෙනවා. ඔයාලට ගොඩක් හොඳයි දරුවෝ මේකට print එකක් ගන්නවා නම් මොකද මේ worksheet එක ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරිද? ඒකට අදාළ වචනත් ඔයාලට තියෙනවා මේ විදිහට ඔයාලට සැකසීලා තියෙනවා සියලු නිබන්ධන. පැහැදිලිද? මම හිතනවා මේකත් ඔයාලට පැහැදිලි ඇති කියලා මේ අකුරු සෙට් එක ඔයාලට වෙන වෙනම ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි. ඔන්න දරුවනේ එතකොට අපි අදට මම දැන් ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබා දෙනවා. අපි අදට පාඩම නවත්තන්න මේ ලෙසන් එක නවත්තන්න තමයි දැන් මේවා කරන්නේ. ඔයාලට මම දැන් අවස්ථාවක් ලබා දෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට දැන් අහන්න පුළුවන්. හරි පොඩ්ඩක් ඉන්න. ඔයාලට chat box එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ chat box එකට දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ? හරි. හරි. N5 වලට පුතේ සාමාන්‍යයෙන් කංජි ඔයාලට 100ත් 120ත් අතර තියෙනවා. හරිද 100ත් 120ත් අතර තියෙනවා කංජි. ඔයාලට බේසික්ම දැනගෙන ඉන්න ඕන කංජි කිහිපයක් තියෙනවා. ඒ ටිකත් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. පැහැදිලිද? එතකොට N4 වල කංජි දරෝ N4 මෙහෙමයි. හරිද? N5 ඉගෙනගෙන එක්සෑම් එක ලියලා ඉන්න. ඊට පස්සේ තමයි N4 කංජි වලට යන්න පුළුවන්. N4 කංජි වලත් දරුවනේ සාමාන්‍යයෙන් කංජි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් N4 වල කංජි පුතේ N5 වලට කංජි වලට වැඩිය ටිකක් අමාරුයි. හරිද? හැබැයි ඔයාලට මේ දෙකම එකතුව සාමාන්‍යයෙන් 350ක් මේ දෙකේම එකතුව වගේ ගත්තොත් ඔයාලට කංජි තියෙනවා. හරිද? මේ ඔක්කොම එන්නේ එක්සෑම් එකට බය වෙන්න එපා. අ, කංජි යන්නේ ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරිද? N5 එක්සෑම් ආය තියෙන්නේ මොන කාලෙද? දරුවනේ අපි ඉස්සරහට කතා කරනවා දැන් ඊට පස්සේ එක්සෑම් වර්ග ටික කොහොමද මේ එක්සෑම් හැදෙන්නේ කියලා. දරුවනේ NET කිය මම ඔයාලට කිව්වා JFT ඊට පස්සේ NET ඊට පස්සේ JLPT මේ අපේ පාඨමාලාව දරුවනේ මූලිකවම සම්බන්ධ වෙන්නේ NET සහ JLPT N5 කියන විභාග වලට. හරිද? එතකොට JLPT එක දරුවෝ අවුරුද්දට දෙපාරක් තියෙනවා. හරිද? ජුලයි වල එකක් තියෙනවා. අනිත් එක දෙසැම්බර් වල තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් හෙට තියෙනවා දරුවෝ එක්සෑම් එකක්. හරිද? හෙට එක්සෑම් එකක් තියෙනවා. JLPT එක්සෑම් එක ගොඩක් දරුවෝ ලියනවා අපේ. එතකොට මේ එක්සෑම් එක JLPT එක්සෑම් එක අවුරුද්දට දෙපාරක් තියෙනවා. හරිද? ඒත් එක්කම තමා ඔයාලට net exam එකත් ලියන්න පුළුවන්. net exam එකත් ඔයාලට සාමාන්‍යයෙන් net වෙබ්සයිට් එකට ගියාට පස්සේ මම ඔයාලට දාන්නම් link එක බලන්න. සාමාන්‍යයෙන් ඔයාලට මම හිතන විදිහට මාසෙකට සැරයක් වගේ තියෙනවා. මාස 3කට සැරයක් වගේ තියෙන්නේ. හැබැයි ඔයාලට රෙජිස්ටර් වෙන්න හැකියාවක් තියෙනවා. හරිද? පොඩ්ඩක් මම ඔයාලට link එක දාන්නම්. ගිහිල්ලා බලන්න. ඒ ගැනත් අප්ඩේට් වෙන්න.
JFT එකක් දරුවනේ දවස් 45න් 45ට තමයි තියෙන්නේ. දවස් 45න් 45 තමයි JFT විභාගෙ තියෙන්නේත් ඒකත් ඔයාලට කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි JFT කියන එක්සෑම් එකට දරුවනේ N4 level එක මට්ටම දක්වා අපි ඉගෙන ගන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් N4 කරනවා කියන්නේ JFT විභාගයට සමානයි දරුවෝ. පැහැදිලිද? ඒකයි අපිට අර working visa වලදී JFT හෝ N4 level එක කරලා තියෙන්න ඕනේ කියලා අර SSW visa කැටගරියට එයාලා ඉල්ලුම් කරලා තිබ්බේ. මතකද ඔයාලට? හරි. ඊට පස්සේ වයස බලපානවාද මට මේක පැහැදිලි නෑ දරුවෝ. වයසක් බලපාන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට එක්සෑම් එක කරන්න පුළුවන්. හරිද? එක්සෑම් එක කරන්න පුළුවන්. වයසක් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට එක්සෑම් එක කරගන්න පුළුවන් නම්. හරිද? හරි. තව ප්‍රශ්න තියෙනවද දරුවෝ මට කියන්න. අපි පන්තිය අවසන් කරන්න තමයි යන්නේ. ඔයාලට පන්ති විස්තර ටික ඉස්සරහට ඔයාලට WhatsApp හරහා ඔයාලට යොමු කරන්නම් කොහොමද ඉස්සරහට පන්තිය දැන් මම අන්තර්ගතයන් කිව්වා. මෙහෙමයි. මං හිතන්නේ මේ මැනේජර් කියලා තමයි තියෙන්නේ. යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර සුදුසුකම් ටික සපුරලා තියා ගන්න. මොකද ඒ සුදුසුකම් තමයි ජපානය විසින් ඉල්ලන්නේ. පැහැදිලිද? අ, ජපානය විසින් දැන් ওই වීසා වලට අදාළ සුදුසුකම් කිහිපය තියෙනවනේ. ඒ කිහිපය තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ තියෙන ස්කිල් ටික පෙන්නලා තමන්ට අවශ්‍ය විදියට ඒ ආයතනයත් එක්ක තමන් වැඩ කරන කයිෂයකත් එක්ක ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. වයස මෙහෙමයි වයස කියන්නේ මෙහෙමයි හරිද දැන් සාමාන්‍යයෙන් හරිද මම කියන්නේ නැහැ පුළුවන්ම කියලා ජපානය මූලික ක්වොලිෆිකේෂන් එක යටතේ ක්වොලිෆිකේෂන් එකට දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු අර මං කියපු විදිහට දැන් වර්කින් යනවා නම් අර කියපු වයස් සීමාව තමයි තියෙන්නේ හැබැයි ඔයාලා යන ඒජන්සි එක මත පුතේ අනිවාර්යයෙන්ම ඒක ඩිපෙන්ඩ් වෙනවා මොකද සමහර ඒජන්සි වලට යවන්න හැකියාවක් තියෙනවා සමහර ඒවට බැරි වෙන්නත් පුළුවන් හරිද ඒක තමන් අර හය කරන ඒජන්සියත් එක්ක තමා ඒ තීරණය ගන්න පුළුවන් වෙන්නේ හැබැයි වයස අවුරුදු 46 කියන්නේ මම හිතන්නේ නැහැ වර්කින් වීසා යනවා නම් ගොඩක් පුළුවන් වෙයි කියලා හැබැයි අහලා බලන්න ජපානයට යවන ඒජන්සි හරහා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අහලා බලන්න පොඩ්ඩක් හොයලා බලන්න තව ටිකක් හරි මම හිතනවා ඔයාලට ආය ප්‍රශ්නයක් හරි අරිගතව උසන් ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා දැන් ක්ලාස් එක පිළිබඳව ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා එතකොට අපේ ඉස්සරහට ක්ලාස් එක යන විදිහ